යට ඒක වැදුන පාර අයිස් ගොඩක් ඇතුලේ හිර වුණා. ගාගමෙල් මේ හදලා තියෙන්නේ වැදුනහම අයිස් විදින බෝල වගේක්. මෙයා මේ බෝල වලින් මොනවා කරන්න යනවද? එයා හදන්නේ මේ බෝල වලින් දීවල්ලා නෙමෙයි නිල්කුරු මිට්ටෝ ටික වල්ලා ගන්න. මේ වෙලාවේ ගාගමෙල්ගේ කුස දකින්නවා කැලේ ඇතුලේ කුරු මිට්ටෝ ටික රවුම් ගහනවා. එයා ඒක ලොක්කට කිව්වට ලොක්කා ඉන්න දැන් හීන ලෝකෙක ඉන්න ඌස කියන දේවල් නන්නේ නැහැ. අපි ගාගමෙල්ගේ හීන ලෝකෙත් බලමු නේද? හීන ලෝකෙ කිව්වට මේකගේ සැලසුම හොතේ ඉස්සර වෙලා මෙයා කුරු මිට්ටෝ ටික ඊට පස්සේ යාලා අරගෙන ගාගමෙල් ලෝකෙ ඉන්න බලවත්ම මායාකාරය වෙනවා. දේවල් හිතලා ඉවරුණාට පස්සේ තමයි පූස මොකක්ද කියන්නේ කියලා ගාගමෙල්ට තේරුනේ. ඒක යාට තේරුණා විතරයි පූසව පැත්තකට තල්ලු කරලා දාලා එයා කුරු මිට්ටු දිහා බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ගාගමෙල් කතා කරනවා එයාලගේ ඉන්න තරුණ කිචුලි ගියා පොන්ටිට. හැබැයි ඌ කිව්ව තරම් හදන්නේ නැහැ. තනිකරම පිස්සු ගෑනිලා. කොහොමයි ගාගමෙල්